Hi guys! English Web channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ and might කියන මාතෘකාව යටතේ. ඉතින් මම මෙතන දීලා තියෙනවා යම් ක්‍රියාවක් වීමේ හැකියාවක් ඇති බව දැක්වීමට මේ හා might යොදයි. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි වාක්‍යයකට මේ and might ඇතුළත් කරන්න කියලා. මුලින්ම අපි වාක්‍යයක් ලියද්දී subject කර්තෘ subject එක තමයි මුලින්ම දාන්නේ. ඊට පස්සේ අපි මේ සහ might යොදනවා. ඊට පස්සේ තමයි verb එක දාන්නේ. ඉතින් මේ might කියන වචන දෙකෙන්ම එකම තේරුමක් තමයි එන්නේ. ඉතින් ඔයාලට ඒ වචන දෙකෙන් කැමති වචනයක් ඔයාලගේ වාක්‍යයට යොදා ගන්න පුළුවන්. ඉතින් මම ඊට යටින් දීලා තියෙනවා මෙහිදී he she it යන අවස්ථාවලදී verb එකට s දාන්නේ නැත. ඉතින් අපි සමහර කියන්නේ සාමාන්‍ය වාක්‍යයක් ලියද්දී he she it කර්තෘ විදිහට යෙදෙන අවස්ථාවලදී අපි verb එකට s අකුරක් දානවා. ඉතින් දැන් අපි උදාහරණයක් ගමුකෝ. she eat. අපි එහෙම ලියන්නේ නෑනේ. අපි ලියන්නේ she eats කියලා. ඉතින් මේ might වාක්‍යයට යොදන අවස්ථාවලදී අපි he she it කියන කර්තෘන් වාක්‍යයට යෙදෙන අවස්ථාවලදී අපි verb එකට s අකුරක් දාන්නේ නැහැ. ඉතින් මම යටින් example දෙකක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි I may miss the school bus. දෙවෙනි එක තමයි she might call. අර මම කලින් කිව්වා වගේ she වලට she යෙදෙද්දී verb එකට s අකුරක් දාන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ use කරනවා permission වලට. ඒ කියන්නේ may I take this? මම ඒක ගන්නද? may I ask a question? මම ප්‍රශ්නයක් අහන්නද? may I leave? මම එළියට යන්නද? may I go out? may I sit? අන්න ඒ වගේ අපි මේ use කරලා permission ගන්නත් පුළුවන් අපිට. ඉතින් ඔයාලා අද මේ වීඩියෝ එක බලලා මං හිතනවා මේ and might වචන දෙක ගොඩක් හොඳට ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක මෙතෙක් නැරඹු ඔබට ගොඩාක් ස්තුතියි. අපි තවත් වීඩියෝ එකකින් මේ වගේම හමු වෙමු.